කඳුකරයටම අනන්‍ය වූ සුභා සුන්දරත්වය එක් මිටටගෙන අප අභිමුවට විසිකලාක් වැනි හැඟුමක් මේ දසුන දකින සිතක ජනිත නොවන්නේ නම් පුදුමයක්. නීක විද වූ වර්ණ සංකලනයෙන් සුසැඩි රූපාවලියක් නෙත් හමුවට ගෙන ඒමට සමත් වසත් සමය කඳුකරයට කැන්දාගෙන ඒමට නිලූ මල්වලට හැකියාව ලැබිලා. නෙලෝ කියන්නේ ශාක අතර අඩු අවධානයක් හිමු නොවන ශාකයක් බව වැටහෙන්නට නම් මේ වගේ නෙළුම් මල් පිපෙන කාලයක් වෙන්න ඕනි. නෙලෝ කියන්නේ විශේෂ ශාකයක්. එක එක විශේෂවලට විවිධ කාල ගන්නවා මල් පිපෙන්න. සමහර විශේෂවල අවුරුදු 7 අතරින් පතර මල් වාර්තා වෙනවා. සමහර විශේෂ අවුරුදු 4ක් 5ක් 6ක් 12ක් ඒ වගේ කාලයක් ගන්නවා මල් හට ගන්න. එහෙම මල් හට ගන්න. එක විශේෂයක මල් හටගත්තා මුළු යායටම මල් හට ගන්න. ඒ වගේ අනෙක් විශේෂවලත් එකට මේ වගේ මල් හට ගන්න කාලයක් අපි නෙළු වසන්තය කියලා හඳුන්වනවා. මෑතකදී 2013 වර්ෂයේදී නෙළු වසන්තයක් ආවා. ඊට පස්සේ 2018 වර්ෂයේදී නෙළු වසන්තයක් ආවා. ඉතින් මේ වගේ මේ නෙළු මල් වල අසිරිය විඳගනුවෙන් සෝභා සෞන්දර්ය විඳීම නෙළු ගැන තතු සොයන්නකොට මෙන්න සංචාරකට හිමි වෙන මහඟු අවස්ථාවක්. මුහුදු මට්ටමේ ඉඳන් මීටර 2300ක පමණ උච්චත්වයක් පෙන්නුම් කරන සමතැනිතලා බිම අවුවට වැස්සට සුළඟට වගේම මිහිදුමටත් එක ලෙස මුහුණ දෙනවා. මේ සියල්ලෙන්ම සම ලෙස ආශිර්වාද ලැබූ සිරිලක උස්ම සානුව මතදී අපේ යයි නොබියව කිව හැකි ගහකොළ සතා සිව්පාවන් රැසක් දැකගන්න පුළුවන්. සොබා අගෙන් ඔද වැඩුණු අසිරිමත් සොබාදම් දායාදයක් වන හෝටන් තැන්න තුළදී නිලූ ශාකය හොඳින් පැතිර තිබීම විශේෂයි. හෝටන් තැන්නේ මේ කඳුකර සදාහරිත වර්ෂා වනාන්තරවල ප්‍රමුඛ සමාජිකයා විදිහට ඝන යටිරෝපණයක් වාර්තා කරගෙන තියෙනවා. හෝටන් තැන්නේ මේ පවතින ඉහළ වර්ෂාපතනය, අඩු උෂ්ණත්වය, ඉහළ ආර්ද්‍රතාවය, භූගෝලීය සාධක, හුදකලා බව නෙළු වලට ගොඩක් හිතකරයි. ඒකයි මේ නෙළු විශේෂ 8ක් විතර වාර්තා වෙලා තියෙනවා. නෙළු අපි විද්‍යාත්මකව ගණනාමේ ස්ට්‍රොබිලැන්තස් කියලා කියනවා. එතකොට මේ ස්ට්‍රොබිලැන්තස්, ඇන්සෙප්ස්, කැලිසිනා, හූකරි, නොකි, වල්චෙරිමා, විස්කෝසා, වෙස්ටිටා ඒ වගේ නෙළු විශේෂ 8ක් වාර්තා වුණාට මෑතකදී ස්ට්‍රොබිලැන්තස් නොකි සහ ස්ට්‍රොබිලැන්තස් වෙස්ටිටා මල් වාර්තා වුණේ නැහැ. මේ දවස්වල අපිට අනිත් නෙළු විශේෂ 6ෙම මල් හෝටන් තැන්නේදී බලා ගන්න පුළුවන්. අපිට ඔය කහ පාටට ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා ශ්‍රී ලංකාවේ වාර්තා වන නෙළු විශේෂ අතරින් කහ පාට මල් දරන්නේ ඒ කැලිසිනා වල විතරයි. ඊගාවට දම් පාටට ගොඩක් ඔය පුෂ්ප මංජරී අක්ෂර රතු පාටට දම් පාටට පෙන්වන්නේ ස්ට්‍රොබිලැන්තස් පල්චෙරිමා. ඊළඟට සුදු පාට මල් වාර්තා වෙන්නේ ස්ට්‍රොබිලැන්තස් ඇන්සෙප්ස් වගේම ස්ට්‍රොබිලැන්තස් හූකරි වල මල් සුදු පාටයි. ඊගාවට විස්කෝසා වල හෝටන් තැන්නේ වාර්තා වෙන්නේ දම් පාට ප්‍රභේදය. සුදු පාට මලුත් තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රොබිලැන්තස් විස්කෝසා වා විස්කෝසා එක ප්‍රභේදයක් තමයි මේ කඳුකර වනාන්තරවල මේ වාර්තා වන විශේෂය තමයි වාර්තා වෙන්නේ. එතකොට ඒක දම් පාටට ලාදම් පාට රෝස් පාට මල් අපිට බලා ගන්න පුළුවන්. ඊගාවට ස්ට්‍රොබිලැන්තස් සෙක්සිනිස් ලංකාවේ වාර්තා වන නෙළු විශේෂ අතරින් විශාලතම ශාකය.
ඒකෙත් මල් මේ දවස්වල දැක ගන්න පුළුවන්. ඔය වගේ නෙළු විශේෂ 6කම මල් එකවර බලා ගන්න පුළුවන් අපිට. කඳුකර තෙත් සදාහරිත වනාන්තර වලින් සමන්විත වනපෙත් තුළ නෙළු ශාකය හොඳින් වර්ධනය වනවා. වනයේ යටිස්තරය ආක්‍රමණය කරමින් තමන්ගේ ආධිපත්‍යය පතුරුවා හරින නෙළු මලක් පෝදිනතුරු වර්ධනය වෙන්න වසර 4ක් වසර 6ක් සහ වසර 12කට ආසන්න කාලයක් ගත වෙනවා. ඇතැම් නෙළු විශේෂවල වසරකට වරක් වුවත් මල් හටගන්න පුළුවන්. සෙන්ටිමීටර් කිහිපයක් උස ඇති පැලෑටි ස්වරූපයෙන්ුත් මීටර 2-3 අතර උස ප්‍රමාණයන්ගෙන් යුක්තව පඳුරු ආකාරයෙන්ුත් සෙන්ටිමීටර 6-7 අතර වට ප්‍රමාණයෙන් යුක්ත වූ අතු ඉතිති සහිතව මීටර 6ක් දක්වා වූ උසකින් සමන්විත ගස් ස්වභාවයෙන්ුත් නෙළු ශාක වර්ධනය වනවා. නෙළු ශාකයට මුහුණ දීමට සිදුවන තම අවට පරිසරයේ පවතින පාරිසරික සාධකයන් මත වර්ධනයේ නියමිත උස මට්ටම තීරණය වනවා. නෙළු ශාක උද්භේද විද්‍යාත්මකව ඇකැන්තේසියේ කුලය යටතට ගැනින ස්ත්‍රෝබ්ලැන්තස් ගණයට අයත්. දිගු කාල පරාසයක් ගෙන වර්ධනය වන නෙළු ශාකය තම ජීවන වක්‍රයේ අවසන් අදියරට සමීපවත්ම ආකර්ශනීය වූ මල් පිපීමේ අවධිය පසු කරනවා. දැන්ට ලංකාවේ වර්තා වන නෙළු විශේෂ 35 අතරින් එක විශේෂයක් තමයි මේ විශේෂය අපි ස්ට්‍රොබිලැන්තස් ඇන්සෙප්ස් කියලා කියනවා. එතකොට මේ ස්ට්‍රොබිලැන්තස් ඇන්සෙප්ස් කඳුකර උපකඳුකර වනාන්තරවල ව්‍යාප්ත වෙලා තියෙනවා. පුළුල් ව්‍යාප්තියක් තියෙනවා. මේ විශේෂය මල් හටගන්නේ අවුරුදු 12කට විතර වරක්. මේ අපිට බලා ගන්න පුළුවන් සුදු පාට මල් හටගෙන තියෙනවා. පෙති පහක් තියෙන කුඩා මලක් මුකුඩ නාලයක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ කඳ ගත්තාම මේ පහළ මට්ටමේ හතරස් කොටු කඳ සිලින්ඩර් ආකාර කඳත් මේ ඉහළ මට්ටම් වලට එනකොට පොඩ්ඩක් හතරස් කොටු වගේ වෙනවා. එතකොට මේකේ පත්‍ර ගත්තාම අණ්ඩාකාර පත්‍ර තියෙන්නේ. මේකේ මේ තීව්‍ර අග්‍රයක් තියෙනවා. ඒ වගේම උල් උණ පත්‍ර පාදයක් තියෙනවා. පත්‍ර ධාරය ගත්තාම පොඩි දන්තුර ස්වභාවයක් ගන්නවා. පත්‍රයේ උඩයි යටයි දෙකේම බූව තියෙනවා. ඒ වගේම තමයි මේ ශාක කන්දෙත් බූව තියෙනවා. එතකොට ස්ට්‍රොබිලැන්තස් ඇන්සෙප්ස් ගත්තාම මේ ශාකය පඳුරක් විදිහට තමයි වර්ධනය වෙන්නේ. අඩි 2ක් 3ක් වගේ මට්ටමට උස යනවා. එතකොට මේ ශාකයේ මේ වගේ මල් දකින්න පුළුවන් වෙන්නේ මේ ශාක බොහොමයක් වෙන නෙළු ශාකත් එක්ක ස්ට්‍රොබිලැන්තස් කැලිසිනා හූකරි වගේ නෙළු විශේෂ එකටම යායට පවතිනවා. එතකොට මේ ස්ට්‍රොබිලැන්තස් ඇන්සෙප්ස් ගත්තාම 20/20 රතු දත්ත ලේඛනයේ ලීස්ට් කන්සර්න් විදිහට තමයි සංරක්ෂිත තත්ත්වය වාර්තා වෙන්නේ. නෙළු ශාකය ගැන කතා කරන්න පටන් ගන්නේ නෙළු වාරයකට සමගාමීවයි. නෙළු ඉතිහාසය ගැන පිරික්සීමේදී මුල්ම සටහන හමුවන්නේ වර්ෂ 1800 වසරේ අගභාගය තුළදී. එවකට හෝටන් තැන්න භූමියේ පිහිටා තිබූ රජයේ තානායම තෝමස් ෆා නම් වූ බ්‍රිතාන්‍ය ජාතික වතුපාලකයා හෝටලයක් ලෙස වැඩිදියුණු කර ෆා ඉන් නමින් ආරම්භ කරනවා. අතීතයේ සිට දිගු කාලයක් ෆා ඉන් නමින් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් සපයා දුන් එම ගොඩනැගිල්ල වර්තමානයේ හෝටන් තැන්න ජාතික උද්‍යානයේ වනජීවී තොරතුරු හා වනජීවී කෞතුකාගාරය ලෙස ක්‍රියාත්මකයි. පරිසරයේ වෙනස්කම් මෙන්ම හැසිරීම් සියුම් ලෙස නිරීක්ෂණය කළ තෝමස් ෆා ඒ ගැන සටහන් තැබීම පුරුද්දක් ලෙස සිදු කළා. නෙළු පිළිබඳවත් ඔහු සටහන් තැබුවා. තෝමස් ෆා වර්ෂ 1881 දී නෙළු ශාකයේ මල් පිපීම ගැන සටහන් තැබුවා. යළිත් 1893 දීත් ඔහුට නෙළු වසන්තයේ අසිරිය විඳගන්න හැකි වනවා. යළිත් වරක් 1905 දීත්
ඔහු නෙලූ මල් වසන්තයේ අසිරිය විඳ ගැනීමට හැකි බවට පුරෝකථනය කරන අතරම එය ඒ ආකාරයටම සිදුවෙනවා. ඒ අනුව හෝටන් තැන්න ආශ්‍රිතව නෙලූ මල් වසන්තය සෑම වසර 12කට වරක්ම උදාවිය හැකි බවට තෝමස් ෆා විසින් පුරෝකථනයන් එකතු කරනවා. එය සැබෑවක් බවට පත්වනවා. ජර්මන් ජාතික ජීව විද්‍යාඥ අර්නස්ට් හැකල් 1882 වසරේ දින ගණනාවක්ම හෝටන් තැන්නේ ගත කරන අතර ඔහු දකින සුභහ සුන්දරත්වය සිතුවමට නැගීමටත් අමතක කරන්නේ නෑ. ඔහු ඇඳි සිතුවම් අතර හෝටන් තැන්න නෙලූ මලින් හැඩවී ඇති ආකාරය නිරූපණය කරන සිතුවමත් නෙලූ වසත් සමයේ පරිසරයේ සුන්දරත්වය විදහා පෙන්වන කදිම නිදසුනක්. මේ තියන්නේ මේ හොටන් තැන්න මේ දවස්වල මල් පිපිලා තියෙන නෙළු විශේෂ 6න් එක විශේෂයක්. මේකට අපි ස්ට්‍රොබිලන්තස් විස්කෝසා කියලා කියනවා. එහෙම කියන්නේ මේ විස්කෝසා වල ප්‍රභේද දෙකක් ලංකාවේ තියෙනවා. මේක තමයි කඳුකර උපකඳුකර වනාන්තරවල වාර්තා වෙන ස්ට්‍රොබිලන්තස් විස්කෝසා ප්‍රභේදය. මේකට විස්කෝසා කියලා කියන්නේ ස්පීෂීස් එක ලෝකයට හඳුන්වා දෙනකොට මේ විශේෂ තමයි ඉස්සෙල්ලම හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් ප්‍රභේදය වාර්තා වෙන්නේ. ඒ ප්‍රභේදය පහතරට තෙත් කලාපීය වනාන්තර වලින් තමයි වාර්තා වෙන්නේ. ඒක අපි ස්ට්‍රොබිලන්තස් විස්කෝසා ඩිජිටාලිස් කියනවා. ඇත්තටම මේ දෙකේ වෙනස තමයි ස්ට්‍රොබිලන්තස් විස්කෝසා මේ ප්‍රභේදය ගත්තාම මේකේ මේ පුෂ්ප මංජරී අක්ෂය ශාකනය වෙලා තියෙනවා. ඩිජිටාලිස් එකේ මෙහෙම ශාකනය වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. එක කිනිත්තයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි මේකේ මේ පුෂ්ප මංජරී අක්ෂයේ රෝම දරනවා. ඩිජිටාලිස් එකේ එහෙම රෝම දැරීමක් වාර්තා වෙන්නේ නැහැ. ඊගාවට මේකේ මල ගත්තාම මලෙත් වර්ණ ප්‍රභේද 3ක් විතර වගේ සුදු පාට මල්, ඒ වගේම මෙතන අපිට පේනවා මේ දම් පාට. ඊගාවට රෝස පාට වගේ ලාදම් පාට ඔය වගේ වර්ණ ප්‍රභේද තියෙනවා. මේකේ මලේ මේ කුඩා මුකුට නාලයක් ඇවිල්ලා ඊට පස්සේ තමයි මේ මුකුට නාලේ විශාලණය වෙලා තියෙන්නේ. පෙති 5ක් තියෙන්නේ. මේ හොඳට පේනවා මේ කීලය එළියට නැරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ මේ රේණු 2යි තියෙන්නේ. ඒ වගේ තමයි මේ ඊගාවට මේ මුකුට නාලේ වටේ රෝම තියෙනවා. එතකොට මේ ස්ට්‍රොබිලන්තස් විස්කෝසා ගත්තාම 20 රතු දත්ත පොතේ ලීස්ට් කන්සර්න් විදිහට තමයි සංරක්ෂණ තත්ත්වය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. වසරකට වරක්, වසර 4කට වරක්, වසර 6කට වරක් හෝ 12 වසකට වරක් ලෙසින් මල් පෝදිනා නෙළූ විශේෂයෙන් තම ජීවන චක්‍රය තුළ මල් පිපී බීජ හට ගැනීමෙන් පසුව ගස් මැරී ගොස් මල්වලින් හටගන්නා බීජවලින් යළිත් වරක් පඳුරක් ලෙස රෝපණය වීමට පටන් ගන්නවා. නෙළු දකුණු සහ ගිනිකොන දිග ආසියාතික රටවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉන්දියාව, චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, ඕස්ට්‍රේලියාව වගේ රටවල. මුළු ලෝකයේම නෙළු විශේෂ දැනට 450ක් විතර වාර්තා වෙලා තියෙනවා. ලංකාව ගත්තොත් කඳුකර වනාන්තරවල බොහොමයක් නෙළු විශේෂ වාර්තා වෙනවා. පහතරට තෙත් කලාපයේත්
සමහර විශේෂ වාර්තා වෙනවා. වියලි කලාපයේ සහ අතරමැදි කලාපීය වනාන්තරවල සුළු ප්‍රමාණයක් තමයි විශේෂ වාර්තා වෙන්නේ. ලංකාවේදී මේ උස අණුව විශේෂ විවිධත්වයක් ව්‍යාප්තියේ හොඳට විශේෂ විවිධත්වයක් දකින්න පුළුවන්. සමහර ශාක අපි පොයින්ට් එන්ඩෙමික් කියන්නේ ඒ කියන්නේ ස්ථානීය ආවේනික ශාක. ලංකාවෙම ගත්තොත් ආවේනික නෙළුම් විශේෂ 33ක් විතර වගේ වාර්තා වෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානීය ආවේනික ශාක නෙළුම් විශේෂ ගත්තොත් සමනල ස්වභාව රක්ෂිතයෙන් ගොඩක් ස්ථානීය ආවේනික නෙළුම් ශාක වාර්තා වෙනවා. ස්ට්‍රොබිලැන්තස් පංක්ටාටා, ස්ට්‍රොබිලැන්තස් ශ්‍රීපාදෙන්සිස්, ස්ට්‍රොබිලැන්තස් මෙදහින්නෙන්සිස් වගේ ඒවා වාර්තා වෙලා තියෙන සමනල ස්වභාව රක්ෂිතයෙන් විතරයි. තව නෙළුම් විශේෂයක් ස්ට්‍රොබිලැන්තස් විලිසි කියන එක වාර්තා වෙලා තියෙන රිටිගල දැඩි රක්ෂිතයෙන් විතරයි. ඒ වගේ පොයින්ට් එන්ඩමික්ස් එහෙම වාර්තා වෙනවා. නෙළුම් අයිති වෙන්නේ ඇකැන්තේසියේ කුලයට. එතකොට ඇකැන්තේසියේ කුලයේ ශාක පොදු ලක්ෂණ දරනවා. සරල පත්‍ර තියෙන්නේ, ඒවා ප්‍රතිවිරුද්ධව පිහිටනවා. ඔපොසිට් ඩෙකියු සෙට් කියනවා. එක පත්‍ර යුගලයක් ප්‍රතිවිරුද්ධව පිහිටනවා, ඊළඟ ගැටයෙන් හටගන්න පත්‍ර යුගල ඒකට විරුද්ධව ප්‍රතිවිරුද්ධව පිහිටනවා. ඒ වගේ තමයි ඇකැන්තේසියේ කුලයට අයිති වන ශාකවල පත්‍ර පිහිටන්නේ. ඊගාවට ගැට මහතයි, ඔය වගේ බ්‍රැක්ස් පිහිටනවා මල්වල. එතකොට එතනනුත් ඒ කුලයනේ. එතකොට ඇකැන්තේසියේ කුලයට අයිති වෙන කියලා අපිට නෙළුම් ගැන අධ්‍යයනය කරනකොට ශාකයක් දැක්කහම හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගණය ස්ට්‍රොබිලැන්තස් ගණයට අයිති වෙන කියලා අපි නෙළුම් ශාකයක් දැක්කහම ශේෂ්ත්‍රයේදී අඳුර ගන්න නම් නෙළුම් වල මේ බ්‍රැක්ස් වාර්තා වෙනවා. ඒ වගේම තමයි මේ ස්ට්‍රොබි කියලා කියන්නේ කොනිකල් ෂේප් කියන එක. ඇන්තර්ස් කියන්නේ මල්. මේ කෝන් ෂේප් එක දරන මල්. ඒ කියන්නේ අන්න එහෙම තමයි ස්ට්‍රොබිලැන්තස් මේ නමත් ඒ ගණයට ලැබිලා තියෙන්නේ. ඒ වගේ තමයි කඳේ ස්වභාවය. කඳ කොහොමද? සිලින්ඩරාකාරද? ත්‍රස් කොටුද? ඊගාවට ඒවයි රෝම පිහිටනවද? ඒ වගේ ඊගාවට පත්‍රයක් ගත්තාම පත්‍ර තලයේ ස්වභාවය, පත්‍රවල දාරය කොහොමද? අග්‍රය කොහොමද? පාදය කොහොමද? ඊගාවට මල් ගත්තාම නෙළුම් වල පුෂ්ප මංජරියක තමයි මල් හටගන්නේ. පුෂ්ප මංජරියේ ස්වභාවය. ඊගාවට මලක් ගත්තාම ඒ මලේ කොටස් වෙන වෙනම දලපත්‍ර, මණිපත්‍ර පිහිටන ආකාරය, රේණු පිහිටන ආකාරය, කලංකේ කීලය, ඩිම්බකෝෂය ඒ වගේ පිහිටන ආකාරය ඔය සියල්ලක්ම දැනගන්න ඕනි. ඒ වගේම තමයි පුළුවන් තරම් හම්බුනහම ෆොටෝග්‍රාෆ්ස් මල් තියනවා නම් මැක්‍රෝ ෆොටෝග්‍රාෆ්ස් ඒ වගේ ගන්න ඕනි. අපි හොඳට මේ ගැන අධ්‍යයනයක් කරනවා නම්. කඳුකර වනපෙත් ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති නානා මාදිලියේ ශාක මල්දරණ සමයන් අතරට නෙළුම් මල් පූදින වාරය කියන්නේ වද බඳින බීමැස්සන්ට, පඹර මැස්සන්ට හා දඬුවැල් මැස්සන්ට කාර්ය බහුල වන සමයක්. ඒ සමයට මැසි ගුමුගුමුව හාත්පස පරිසරයේ ගැයින කවියක් බවට පත්වනවා. නෙළුම් ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්. බොහොමයක් රටවල් ඉන්දියාව, මැලේසියාව, වියට්නාමයේ වගේ රටවල් මේ නෙළුම් වල ඖෂධීය වටිනාකම් පිළිබඳ පර්යේෂණ කරලා පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි
නෙළු වල ආර්ථික වටිනාකමක් තියෙනවා. මේ නෙළු පත්‍ර මගින් නිස්සාරණය කරනවා ඇන්තොසයනින් කියලා වර්ණකයක්. ඒක ආර්ථික වශයෙන් බොහොමයක් වටින වර්ණකයක්. මේ වැඩුණු නෙළු ශාක ගෝනුන්ගේ හොඳ ආහාරයක්. ඒ වගේම තමයි ජල පෝෂක, ජල උල්පත් සිඳී යාම වළක්වන්න නෙළු ශාක වැදගත් කාර්යයක් ඉටු කරනවා. නෙළු ශාකවල ශාක පිහිටනකොට මේ කඳු වල ජල උල්පත් සිඳී යාම වැළැක්වෙනවා. ඒ වගේම තමයි මේ හොඳින් වැඩුණු කාෂ්ඨීය නෙළු ශාක දර වශයෙන් භාවිතා කරනවා. ශාක සත්ව අන්තර්ක්‍රියා ගත්තහම නෙළු බොහොම වැදගත්. මේ නෙළු මල් පිපෙන කාලෙට, නෙළු වසන්තයක් එන කාලෙට නෙළු මල් වටා බඹරුන් මී මස්සන් රොද බඳිනවා. ඒ කාලෙට මී වද දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කාලෙට මේ පහත රට සිට මී මැසි බඹර ඒ වගේ සත්තුන්ගේ පර්යටනයක් සිදුවනවා. ඒ වගේම තමයි ඒ කාලෙදි බොහොමයක් පක්ෂීන් නෙළු මල් පිපෙන අවට දැක ගන්න පුළුවන්. භෝජන පර්යටනයක් සිදුවනවා පහත රට සිට මේ කඳුකර පෙදෙස් දක්වා. ඊගාවට නෙළු වල මේ මල් පිපුණාම නෙළු වල ජීවන චක්‍රයක් යන්නේ. ජීවිත කාලේ මේ එකවරක් හට ගන්න මල් පර වුණාම ඊගාවට ඒවයි ඇට නෙළු ඇට පවතින කාලෙට ඒවා ගොඩාක් රුචිකත්වයක් දක්වනවා. වලි කුකුලෝ, මයිල ගොයා, නීල ගොයා වැනි පක්ෂීන්. එතකොට මේ වලි කුකුලන්ට වගේ මේ නෙළු ඇට ආහාරයට ගත්තහම ඒගොල්ලෝ සිහි මද ගතියක්, මත්වන ගතියක් පෙන්වුම් කරනවා. එතකොට මෙහෙම මත්වන මේ වලි කුකුලන් ගොදුරු කරගන්න කළු උකුස්සෝ, උරුලෑවෝ ඔය වගේ මේ ගොඩක් මේ සත්තුන්ගේ ආහාරයක් වෙනවා. ඒ වගේ බලනකොට මේ නෙළු ශාකය බොහොමත් විවිධ අයුරින් වැදගත් බව වැටහෙනවා නේද? සුබාදම් දෙනිතියගේ අපූර්ව වූ නිර්මාණ රැසක් තුරුළු කරගත්තු හෝටන් තැන්ඩට ගොඩාක් දෙනෙක් එන්නේ මොහොර බෑවුම් ලෙස ප්‍රකට ලෝකාන්තය, පුංචි ලෝකාන්තය, සුන්දර දියඇල්ලක්සේ ප්‍රකට බේකර්ස් ඇල්ල ලංකාවේ උසින් දෙවැනි තැනගන්න කිරිගල් පොත්ත, තෙවැනි තැනගන්න තොටුපොළ කන්ද තරණය කරන්න හිතාගෙන වුණාට වසර ගණනාවකට පසුව උදාවෙන දුර්ලභ නෙළු වසන්තයේ සුන්දරත්වය විඳගන්නත් අමතක නොකළ යුතුයි. නෙළු ශාක ගැන අධ්‍යයනය කරනවා නම් ශාක පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. පතපොතේ දැනුම විතරක් මදි. ශේෂ්ත්‍රයට ගිහින් ශාකයක් අධ්‍යයනය කරන්නේ කොහොමද? ශාක හඳුනාගන්නේ කොහොමද? ශාකවල විවිධ කොටස් හඳුනාගන්නේ කොහොමද කියලා හොඳ දැනුමක් ලබා ගන්න ඕනි. ශාක ගැන අධ්‍යයනය කරනකොට ඒ ශාකවල ස්වභාවය පඳුරක්ද, වෘක්ෂයක්ද, ඒ වගේ අපි ශේෂ්ත්‍රයට ගිහින් හොඳ ශේෂ්ත්‍ර සටහන් අපි පොත්වල සටහන් කරගන්න ඕනි. එතකොට ඒ ශාකයේ ස්වභාවය, ඊළඟට කඳේ ස්වභාවය, පත්‍රවල පත්‍ර අග්‍රය කොහොමද, දාරය කොහොමද, තලය කොහොමද, පෘන්තය කොහොමද, ඊගාවට මල් පුෂ්ප මංජරියකද හටගන්නේ, මංජරිය ස්වභාවය, ඒ වගේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ට්‍රොබිලැන්තස් ජීනස් ස්ට්‍රොබිලැන්තස් ගැන ශේෂ්ත්‍රයට පහසුවෙන්ම ගෙන යා හැකි අත්පොතක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේ අත්පොතේ මෙන්න මේ ශාක හඳුනා ගැනීම පිළිබඳ හොඳට සටහන් ඇතුව තියෙනවා. ඊගාවට මේ නෙළු ගැන හදාරන්නකොට හොඳ කී එකක්, දෙබුදුන් සුචියක් කොහොමද මේ නෙළු ශේෂ්ත්‍රයට ගොස් එක එක ශාක විශේෂ, නෙළු ශාක විශේෂ අඳුරගන්න කියලා හොඳට ඒකේ සටහන් කරලා තියෙනවා. ඔය වගේ එතකොට අපි හොඳට ශේෂ්ත්‍රයේදී ඒ එක එක නෙළු වල විශේෂවල
ලක්ෂණ හම්බෙනේව සටහන් කරගන්න ඕනි. ඔය වගේ නෙළූ ශාක විශේෂ දුරගණ්ඩ දැනුම තියෙනකොට ශේෂ්ත්‍රයේදී අලුත් විශේෂයක් හම්බුනොත් අපිට පුළුවන්කම තියෙනවා ඒක අලුත් විශේෂයක් කියලා ප්‍රකාශයට පත් කරන්න. එතකොටත් මේ හැම ලක්ෂණයක්ම පිහිටීම ඔය හැම දෙයක්ම අපි සටහන් කරගන්න ඕනි. ඒ වගේම තමයි මේ කුලේ පිළිබඳ අධ්‍යයනය කරන ලෝකයේම අධ්‍යයනය කරන තව ගොඩක් අය ඉන්නවා. ඒ හැම දෙනා එක්කම සාකච්ඡා කරලා ශාකාගාරවලට ගිහින් නිදර්ශක බලලා ඒ සියල්ලම සංසන්දනය කිරීමෙන් අපිට පුළුවන් මේක ලෝකයටම අලුත් ශාකයක් කියලා ප්‍රකාශයට පත් කරන්න. ඒ වගේ මෑතකදී නෙළූ විශේෂ 3ක් ප්‍රකාශයට පත් කරා. 2021 වර්ෂයේදී ස්ට්‍රොබිලැන්තස් මැදහින්නෙන්සිස්. මැදහින්නෙන්සිස් කියලා ඒක නම් කෙරුවේ. ඒකේ දැන් නෙළූ අලුත් ශාකයක් ප්‍රකාශයට පත් කරනකොට අපි නිදර්ශකයක් එකතු කරන්න ඕනි. එහෙම නිදර්ශකයක් එකතු කරන්න පුළුවන් අපි දැන් ශාකය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක නම් තියෙන්නේ. ඒ වගේම ආරක්ෂිත ශාකයක් නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පර්යේෂණ අනුමැතියක් ගන්න ඕනි. ඊගාවට ඒ නෙළූ ශාකය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශයක නම් තියෙන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පර්යේෂණ අනුමැතියක් ගන්න ඕනි. ඔහොම පර්යේෂණ අනුමැතියක් අතැතිව තමයි අපිට පුළුවන් වෙන්නේ ශාකයක නිදර්ශකයක් එකතු කරන්න. එතකොට මෙහෙම ශාකයක ඒ ශාකයේ පවතින ව්‍යාප්තිය අනුව එක ශාකයයි නම් තියෙන්නේ බොහොමත් අඩුවෙන්ම තමයි ශාක නිදර්ශක එකතු කරන්න ඕනි. එහෙම ගොඩක් තියෙනවා නම් ශාක නිදර්ශක 5ක්වත් අපි එකතු කරන්න ඕනි. ශාකාගාර ලංකාවේ ජාතික ශාකාගාරයේ පෙරදිනිය පිහිටලා තියෙනවා. ඒක තැන්පත් කරන්න ඕනි. ඒ නියමිත ක්‍රමවේදයේ අනුව ඒ වියලි ශාක නිදර්ශකයේ පිළියෙල කරන්න ඕනි. එතකොට ලංකාවේ විතරක් මදි. තව ලෝකේ පිළිගත් ශාකාගාර වෙත යොමු කරන්න ඕනි. ওই විදිහට ඒ වගේම ඒ පිළිගත් ජාත්‍යන්තර ක්‍රමයට අනුව අපි නම් කරන්න ඕනි ඒ ශාකය. එතකොට මෙහෙම අලුත් ශාකයක් අලුත් විශේෂයක් ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නේ ශාක අධ්‍යයනය කරන කෙනෙකුට ලැබෙන වටිනාම අවස්ථාවක්. සුබා දහමි නිහඬ කතා සුඳුරුය සෞම්‍යය ප්‍රීතිමත්ය. ඒට හේතුව පාරිසරික සුන්දරත්වය මේ සියල්ලක් තුළම ගැබ්ව තිබීමයි. නෙළූ සමයට මුළු පරිසරයම නව පණක් ලබයි.